සජිත් ප්‍රේමදාස මැතිතුමා පෙබරවාරි 3 වෙනිදා පැහැදිලි කරනවා මේ රටේ කර්මාන්ත අංශයේ රැකියා ප්‍රශ්නයක් මතුවිය හැකි බව සහ දැනටමත් සමහර කර්මාන්ත ශාලාවල එවැනි තත්ත්වයක් මතුවෙමින් තියෙන බව. මහාචාර්ය ඩඩ්ලි සියර්ස් කියන සංවර්ධන ආර්ථික විද්‍යාඥයා ප්‍රකාශ කරනවා ආර්ථිකයේ වර්ධන වේගයත් සමග දුප්පත්කම අඩු වෙන්නට ඕනි, ඇති නැති පරතරය අඩු වෙන්නට ඕනි, රැකියා ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නට ඕනි, එහෙම නැත්නම් විරැකියාව අඩු වෙන්නට ඕනි. මම හිතනවා අපේ නායකත්වය ඩඩ්ලි සියර්ස්ගේ සංවර්ධන ආකෘතිය පිළිගන්නවා කියන එක. 2024 ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය බැලුවොත් ඒ අනුපාතිකයේ අගය 47%යි. 2017 දී ශ්‍රම සහභාගීත්වය 54%යි. ඒ අනුව අපිට පේනවා වසර 7ක් ඇතුළත ශ්‍රම සහභාගීත්ව අනුපාතිකය 6.7කින් බරපතල ලෙස රටේ අඩු වෙලා තියෙනවා. විරැකියා අනුපාතිකය පුරුෂයින්ගේ 3ක් වෙනකොට විරැකියා අනුපාතය ස්ත්‍රීන්ගේ 7.1යි. ඒ කියන්නේ වැඩ කළ හැකි වයසේ කාන්තාවන්ගෙන් විධිමත් ශ්‍රම බලකායට දායක වෙලා තියෙන්නේ 30ක් වගේ. ඒ කියන්නේ ඔබට හමුවන කාන්තාවන් 10 දෙනෙක්ගෙන් 7 දෙනෙක්ට රැකියා නැහැ. ඒකයි මේ කතාවෙන් කියන්නේ. එතකොට තරුණ විරැකියා අනුපාතය ගත්තොත් එහෙම විශේෂයෙන්ම අවුරුදු 20ත් 24ත් අතර ඒ විරැකියා අනුපාතය 20.7යි. ඒ කියන්නේ මේ වෙලාවේ අවුරුදු 20යි 24 තරුණයන් 5 දෙනෙක් හම්බුනොත් ඒ 5 දෙනාගෙන් එක්කෙනෙක්ට රැකියාවක් නැහැ. මේක බරපතල ප්‍රශ්නයක්. දැන් අපි මේ කතා කරන වන විට මේ රටේ තරුණ තරුණයෝ 1,50,000ක් රැකියාවක් සොයමින් කල්ගත කරනවා. ඉතින් මේ වගේ බැරෑරුම් තැනක තමයි ආර්ථිකය මේ වන විට තියෙන්නේ. ඒතකොට අර දුප්පත්කම බැලුවොත් දුප්පත්කම දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා 2019 2018 17 වර්ෂවලට සාපේක්ෂව. ඒ අනුව රැකියා ප්‍රශ්නය වැඩි වෙමින් ඇති නැති පරතරය වැඩි වෙමින් පවතින තත්ත්වයක්. ඒ පිළිබඳව වහා ආණ්ඩුවේ මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා. 76 වසරක් තුල කරපු දේවල් මොනවද රැකියා ප්‍රශ්නය විසඳන්නට? 1948 64 කාලවලදී මේ රැකියා ප්‍රශ්නය සහ කුෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කළා. ඊළඟට 77 90 කාලයේදී කඩිනම් මහවැලි ව්‍යාපාරය කුෂිකාර්මික සංවර්ධනය විදුලි බල ජනනය වගේම රැකියා උත්පාදනය වෙනුවෙන් පටන් ගත්ත දෙයක්. 77 නිදහස් වෙළඳ ප්‍රතිපත්තියත් සමග නිදහස් වෙළඳ කලාප ඇති කළා. ඊළඟට මට සිද්ගත්තම වැඩසටහන ඉදිරිපත් වෙන්නේ 1989 1993 වකවානුවේදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු ජනසවිය වැඩසටහන. ඒ ජනසවිය වැඩසටහන තුල හුදු සුබසාධන සංකල්පයක් නෙමෙයි තිබුණේ. ඒ දුප්පතුන් ඒ දුප්පත්කමින් සදාකාලිකව ගලවා ගැනීමේ වැඩපිළිවෙලක්. ඇයි මං එහෙම කියන්නේ? අනිවාර්ය කරලා තිබුණා ඒ වැඩසටහන තුල ශ්‍රම සැපයීම සඳහා. අනෙක් අතට ඇඟලුම් කම්හල් 200 වැඩසටහන. එය ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇතුළත් කරන්නේ ඔහු මහාචාර්යවරයෙක්වත් මේ පිළිබඳව සුවිශේෂී ආර්ථිකය පිළිබඳව දැනුමක් තිබුණු මිනිස්සෙක්වත් විදියට නෙවෙයි. අපි දන්නා පරිදි කුමාදේවපුර මහතා සමග බොහොම පිළිසඳරක නිරත වෙන අතර වාරයේදී තමයි මේ කම්හල් ගමට ගෙන යාමේ වැඩසටහන පටන් ගත්තේ. වෙළඳ කලාපවල බෝඩින් ගාස්තු ගෙවාගෙන ඊළඟට වියදම් දරාගෙන දෙමව්පියන්ගෙන් ඈත් වෙලා ඉන්න තරුණ තරුණියන් ගම තුල ඉඳලා ඒ රැකියාව ලබා දීමේ වැඩසටහනකට තමයි ඔහු මුල පුරන්නේ. දැන් මේ වන විට එතකොට එහෙනම් මේ අර්බුදයට යමින් තියෙන්නේ අන්න ඒ ප්‍රාදේශීයව කර්මාන්ත ගමට ගෙනහිල්ලා ස්ථාපිත කරපු වැඩසටහන. ඒකින්ද සමගි ජන බලවේගයේ නායකත්වයට මේක ඍජුව දැනෙනවා. ඒ කර්මාන්තවල ප්‍රශ්නය ඍජුව දැනෙනවා. ඔහු දන්නවා ඔහුගේ පියා කොහොමද ඒ ආයතනය පිටරටවල් වලට කතා කරලා මේ රටේ ආයෝජනය කරන්නට යොමු කරගත්තේ කියන එක. ඒකින්ද ඒක ඇඟට දැනෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ බදු ප්‍රතිපත්තිය ගත්තොත් වැට් 18%ක්, සමාගම් බදු 30%ක්, උපයන විට බදු වල උපරිම සීමාව 36%ක් වගේ තියෙනකොට Human Rights Watch කියන සංවිධානය 2025 ලංකාවේ බදු ක්‍රමය හඳුන්වන්නේ ruinous. ඒ කියන්නේ විනාශකාරී බදු ප්‍රතිපත්තියක් විදියට. අපි දන්නවා 36% බදු සීමාව තුල විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු
වෛද්‍යවරු වීකෙන්ඩ් එකේ සතියන්තේ සේවා සැපයුම් පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් වලින් පශ්චාත් උපාධි පාඨමාලාවල ඉගැන්වීම් කටයුතු වලින් අයින් වෙමින් තියෙනවා. මොකද ඔවුන් වඩා ප්‍රිය කරනවා විවේකයට ආණ්ඩුවට බදු ගෙවනවාට වඩා උපයන ආදායමින්. ඒ කියන්නේ ශ්‍රම සැපයුම සීමා කරනවා. සමාගම් මත ඉහළ බද්දක් තිබීම නිසා ඒ සමාගම් වලට රැකියා උත්පාදනය අඩු වෙලා තියෙනවා. ඒකින්ද වහාම මේ බදු ප්‍රතිසංස්කරණයන් රැකියා වෙළඳපොළ ඉලක්ක කරගෙන සිදු කරගත යුතු වෙනවා. ඊළඟට ව්‍යාපාර එහෙම නැත්නම් කර්මාන්ත වැසී යාමේ අවදානම සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ ගත්තොත් 2023 වර්ෂයේදී පමණක් 15.1ක කර්මාන්ත අංශයේ රැකියා අහිමුණ ප්‍රමාණය. එතකොට මේ තත්ත්වයේ බරපතලයි SME සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ. ඊළඟට බුද්ධි ගලණය. ඉහළ නිපුණතාවයක් සහිත වෘත්තිකයින් රට හැර යාම රටේ අනාගත ආර්ථික වෘද්ධියට බාධාකාරී වෙනවා. තොරතුරු තාක්ෂණාංශයේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු විශ්වවිද්‍යාලවල දැන් පුරප්පාඩු තියෙනවා බඳවා ගැනීමට පිරිස් නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයන් පිළිබඳව ආණ්ඩුවේ ශනික අවධානය යොමු කරන්නට ඕනි. ඒ වගේම ඔබ හමුවේ කරුණු දක්වන්න කැමති විශේෂයෙන්ම අපිට ඉන්දියාවේ මන්රේගා වැඩසටහන මහත්මා ගාන්ධි නැෂනල් රූරල් එම්ප්ලොයිමන්ට් ගැරන්ටි ඇක්ට් එක 2005 ඇති කරපු. ඒකෙන් අනිවාර්ය කරනවා විශේෂයෙන්ම ග්‍රාමීය අංශයේ පවුලකට වර්ෂයකට දින 100ක් අනිවාර්යයෙන්ම ශ්‍රම බලකායට සහභාගී කරව ගැනීමේ තත්ත්වයක්. ඊළඟට ජර්මන් සිස්ටම් එක දැනුම සහ වෘත්තීය අධ්‍යාපනය කර්මාන්ත සමග ඒකාබද්ධ කරලා තියෙන අධ්‍යාපන ක්‍රමයක්. මේ පිළිබඳව අපි සාකච්ඡා කරන්නට ඕනේ. හැබැයි මට දැනට පේනවා සමහර විශ්වවිද්‍යාලවල අවසන් වසර, තුන්වන වසර, සමහර විශ්වවිද්‍යාලවල දෙවන වසරේ පවා කර්මාන්ත අංශයේ පුහුණුව ලබා දීමට මේ වන විට විශ්වවිද්‍යාල මහාචාර්යවරු අංශාධිපතිවරු බරපතල අර්බුදයක ඉන්නවා. මොකද කර්මාන්තවලට ඒ අවශ්‍ය පුහුණුව දීමට ඉඩකඩක් නැති වීම තුළ. ඒ අනුව අපි ආණ්ඩුවට යෝජනා කරනවා ඉමීඩියට්ලි කළ යුතු දේවල් විදිහට හානිකර බදු ඉවත් කරන්නට ඕනේ. ජාතික රැකියා සහතික කිරීම විශේෂයෙන්ම ඉන්දියාවේ මන්රේගා වැඩසටහන වගේ යම් වැඩසටහනක් ගේන්න මේ කයක ගහ තමුන්ගේ කාඩර්වරුන් ෆෝම් කර ඉන්නවට වඩා අනිවාර්යෙන්ම කළ යුතු දේවල් මේ අපි කියන්නේ. ඊළඟට හදිසි තරුණ රැකියා වැඩසටහන් යොමු කරන්න, බුද්ධිගලණය වෘත්තිකයින් රට හැර යාමේ ගැටලුව ආමන්ත්‍රණය කරන්න, ඔවුන් සඳහා තියෙන පේයි ටැක්ස් එක ජනතාව සමග ඔබ මැතිවරණයේදී ඉදිරිපත් කරපු පොහොසත් රටක් මැතිවරණ ප්‍රකාශයේ පොරොන්දු ලෙස ඉටු කරන්න කියන බලකිරීම කරනවා. ශ්‍රී ලංකාවේ රැකියා ප්‍රශ්නයක් තියෙනවා. විපක්ෂ නායකතුමා පුනපුනා කියනවා කර්මාන්ත අංශයේ රැකියා වියුක්තිය වැඩි වේගෙන එනවා කියලා, රැකියාව වලින් දොට්ට දැමීම් වෙනවා කියන එක. පොළොවේ ආතාර්ථය පිළි අරගෙන බදු ප්‍රතිපත්ති සහ ප්‍රතිපත්තිමය වශයෙන් තියෙන වැරදි නිවැරදි කරගන්නට ඕනේ. අතීතයේ විශේෂයෙන්ම ඉන්දියාවේ වැඩසටහන වගේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ වැඩසටහන් ආදර්ශයට ගනිමින් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නිවැරදි දැක්මක් සහිතව දේශපාලන අධිෂ්ඨානයෙන් මේ රටේ ඉදිරි වර්ෂ කීපය මෙහෙවන්න කියලා. නැත්නම් අපිට දිගුකාලීන ආර්ථික වර්ධනයක් කිසිසේත් බලාපොරොත්තු වෙන්නට බැහැ.